අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා ෆ්ලයින් යුරෝප් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙනවා සියලුම දෙනාම 2026 ජනවාරි මාසයේ අවසාන වෙනකොට රුමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ගිය සතියේ ඒ කියන්නේ 2026 ජනවාරි මාසේ අන්තිම සතියේ ඉන්ටර්විව් වලට මුහුණ දුන්නේ SC 218 SC 219 සහ SC 220 SC කාණ්ඩ වල අය. මීට අමතරව SC 221 SC කාණ්ඩයේ ඒ තාසුළු ප්‍රමාණයක් ගිය සතියේ ඉන්ටර්විව් වලට මුහුණ දුන්නා. ඒ වගේම ගිය සතියේ ඉන්ටර්විව් සඳහා කිසිම කෙනෙකුට දින ලැබිලා තිබුණේ නැහැ. ජනවාරි මාසේ 4 වෙනි සතියේ ඉන්ටර්විව් සඳහා දින ලැබුණා. ඔයාලා දන්නවා 2026 පෙබරවාරි මාසේ මැද වගේ වෙනකන් මේ වෙනකොට ඉන්ටර්විව් වලට දින ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා වෙන්න ඇති ගිය සතියේ ජනවාරි මාසේ අන්තිම සතියේ කිසිම කෙනෙකුට ඉන්ටර්විව් සඳහා දින ලැබුණේ නැත්තේ. පාස්පෝර්ට් කලෙක්ෂන් ගැන කතා කරොත් 2025 දෙසැම්බර් මාසේ 22 වෙනිදා වගේ වෙනකන් ඉන්ටර්විව් වලට මුහුණ දුන්න අයට සහ 2026 ජනවාරි මාසේ 13 සහ 15 දින දෙකේ ඉන්ටර්විව් වලට මුහුණ දුන්න අයට පාස්පෝර්ට් කලෙක්ෂන් සඳහා මේල් ලැබිලා තියෙනවා. මේ අයට පොත් කලෙක්ට් කරගන්න තියෙන්නේ 2026 පෙබරවාරි මාසේ 2 වෙනිදා. පහුගිය දවස් ටිකේම වලත් කතා කරා වගේ ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වල නම් ලොකු වෙනසක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් අහන සුපුරුදු ප්‍රශ්න ටික තමයි ඉන්ටර්විව් එකේදී තවමත් අහන්නේ. එම්බසි එකේදී අහන ප්‍රශ්න වලට ඔයාලගේ අවධානය යොමු කරනා වගේම එම්බසි එකට ඉදිරිපත් කරන ඩොකියුමන්ට් සම්බන්ධයෙන් ඔයාලගේ අවධානය යොමු කරලා එම්බසි එකට ඉදිරිපත් කරන ඩොකියුමන්ට් ටික 100%ක් නිවැරදිව හදාගන්න. එම්බසි එකට ඉදිරිපත් කරන ඕනි ඩොකියුමන්ට් සම්බන්ධයෙන් තවමත් අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවනම් ඒ සම්බන්ධයෙන් කරපු වීඩියෝ එකක් අපේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඔයාලගේ ඩොකියුමන්ට් ටික හදාගන්න. ඔයා බයික් රයිඩර් හෝ වෙනත් ඩ්‍රයිවිං ජොබ් එකකට නම් රුමේනියාවට යන්නේ. ඔයා ඉන්ටර්විව් එකට යනකොට අනිවාර්යෙන් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන යන්න. ඒ වගේම ඉන්ටර්විව් යන ඔයාලගේ පාස්පෝර්ට් එක ඉදිරි වසර 2 ඇතුළත එක්ස්පයර් වෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ පාස්පෝර්ට් එක රිනිව් කරගෙන යන්න. හරි, මේ කෙටි අප්ඩේට් එක තමයි 2026 ජනවාරි මාසයේ අවසාන වෙනකොට රුමේනියානු එම්බසි එක සම්බන්ධයෙන් ඔයාලට දෙන්න තියෙන්නේ. බොහොම ස්තුතියි වෙනදා වගේම අදත් අපිත් එක්ක රැඳිලා හිටියට. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.